I wandered lonely as a cloud by William Wordsworth. I wandered lonely as a cloud that floats on high over vales and hills, when all at once I saw a crowd, a host of golden daffodils, beside the lake, beneath the trees, fluttering and dancing in the breeze. Continuous as the stars that shine and twinkle on the Milky Way, they stretched in never-ending line along the margin of a bay. 10,000 saw I at a glance, tossing their heads in sprightly dance. The waves beside them danced, but they outdid the sparkling waves in glee. A poet could not but be gay in such a jocund company. I gazed and gazed, but little thought what wealth the show to me had brought. For oft, when on my couch I lie, in vacant or in pensive mood, they flash upon that inward eye, which is the bliss of solitude. And then my heart with pleasure fills, and dances with the daffodils. හොඳයි මම මේ කවිය කෙටියෙන් පැහැදිලි කරන්නම්. මෙය කවියාගේ සැබෑ අත්දැකීමක් ඇසුරෙන් ලියා තිබෙනවා. සොබා දහමේ සුන්දරත්වය මිනිස් සිතේ තනිකම සහ පාළුව මකා දමන ආකාරය කවියමින් විස්තර කරනවා. ඔහු මුලින්ම තමන්ව හඳුන්වන්නේ අහසේ තනිවම පාවෙන වලාකුළක් ලෙසයි. ඔහු හුදෙකලාව අරමුණක් නැතුව ගමන් කරන විට එක්වරම රන්වන් ඩැෆඩිල් මල් යායක් දකිනවා. ඒ මල් සුළඟේ නටන ආකාරය දකින විට ඔහුට දැනෙන්නේ තමන් ප්‍රීතිමත් මිතුරන් පිරිසක් සමග සිටිනවා වැනි හැඟීමක්. කවියේ අවසන් කොටසින් කවියා දුටු සොබාදහමේ ආසිරිමත් බව ඔහු නැවත නැවත විඳින ආකාරය ගැන පවසනවා. ඉන්වර්ඩ් අයි යනුවෙන් හඳුන්වන්නේ මනසින් දැකීම. ඔහු පසුව නිවසේ තනිවම කල්පනාකාරීව හෝ කනගාටුවෙන් සිටින විට එදා දුටු ඒ මල්යාය ඔහුගේ මතකයට නැවත පැමිණෙනවා. ඒ මොහොතේ ඔහුගේ පාළුව මැකී ගොස් හදවත නැවතත් ප්‍රබෝධයෙන් සහ සැනසීමෙන් පිරී යනවා. සොබාදහමේ මතකය ඕනෑම වෙලාවක අපිව සනසන ධනයක් බවයි මේ කවියා පවසන්නේ. ඔයාට මේ කවිය හොඳින් අවබෝධ කරගන්න අවශ්‍ය වෙන වචනවල තේරුම මම සිංහලෙන් සඳහන් කරලා තියෙනවා. ඔයා හොඳින් කවිය අවබෝධ කරගෙන එය පාඩම් කරගන්න. Good luck with your competition.